අපේ ධර්මයේ එක කතාවක් තියෙනවා මෙන්න මේ විදිහට. එක පුද්ගලයෙක් මේ කැලෑව මැද්දේ ඇවිදගෙන යනකොට දරා ගන්න බැරි තරම් පිපාසයක් ඇති වෙනවා. කෑමත් නැහැ බීමත් නැහැ. අන්තිමට බැරිම ගහිලා ගහක් යට පෝරු කඩක් උඩ වාඩි වුණා. අනේ ටික වෙලාවක් යනකොට තමන් වගේම මේ කැලෑවේ අසරණ වුණ තවත් පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා යාළුවේ බොන්න වතුර ටිකක් නැද්ද? දැන් නම් දිව ගිලෙන්න වගේ. අනික් පුද්ගලයා කියනවා යාළුවේ වතුර නම් නැහැ මේ වෙලාවේ කියලා. හැබැයි මොහු දකිනවා අර පුද්ගලයා බුලත් කනවා. අනේ මටත් බුලත් ටිකක් දෙන්න කිව්වා. මේ කාලේ නිකන් නම් දෙන්න බෑ කිව්වා. බුලත් ටිකක් දුන්නා. කහවණු 4ක් ගත්තා. හැබැයි බුලත් හපලා කාලා ඒ තුලින් තරමක් පිපාසය සංසිඳව ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් ඔහු නැගිටලා අර කලින් පුරුෂයාට කියනවා යාළුවේ මම යන්නම්. පස්සේ පුළුවන් වුණොත් අපි දෙන මුණ ගැහිමු කියලා. මේ දෙන්නම පස්සේ කාලේ නැව් දෙකක බඩු පටවගෙන පිටරටට වෙළඳාමි පිටත් වුණා. එහෙම වෙළඳාමි යන අතරේ සුලිකුණා උටුවකට අහුවෙලා මේ නැව් ඔක්කොම රොවල් බිඳිලා මුහුදුපත් වෙන්න පටන් ගත්තා. දැන් එදා බුලත් දුන්න කෙනත් මෙදා බුලත් ගත්ත කෙනත් දෙන්නම සාගරේ පීනනවා. අනික හැමෝම මැරිලා මේ දෙන්න පීනනවා. එහෙම පීනගෙන එනකොට එක පුජ්‍යලයක් තමන්ගේ පපුවට ලෑලි කෑල්ලක් තියාගෙන පීනනවා. අනික් පුජ්‍යලයා නිකම්ම පීනනවා. කෑම බීම මොකවත් නෑ දවස් ගාණක් මේ සාගරේ. එහෙම පීනගෙන යනකොට මේ දෙන්න ආයෙත් එකට මුණ ගැහුණා. තොරතුරු කතා කරනකොට දෙන්නම අඳුරනවා. එදා මුදල් වලට බුලත් ගත්ත කෙනා තමයි ලෑලි කෑල්ලක් පපුවට තියාගෙන මේ සාගරේ පීනන්නේ. ඔහු තමන්ගේ ලෑලි කෑල්ල අනිකට දීලා කියනවා උඹත් ඉන්නේ බඩගින්නෙන්නේ. දින ගණනාව එක දිගට පීනනවනේ. මේ ලෑලි කෑල්ල ආධාර කරගෙන ටිකක් විවේක ගන්න කියලා. අනේ ලෑලි කෑල්ල ලැබුණා විතරයි. අර පුජ්‍යලයා ආයෙනම් පස්සේ හැරිලා බැලුවේ නෑ. ඔහු වේගෙන් ලෑලි කෑල්ලෙන් එගොඩ යන්න කටයුතු කළා. දවස් ගාණක් බඩගිනි පිපාසාවෙන් කාය ශක්තිය හීන වෙලා හිටපු අර පුජ්‍යලයා ටික ටික මහ මුහුදේ ගිලෙන්න ගත්තා. නමුත් මොහොතක් යනකොට කවුදෝ කෙනෙක් තමන්ගේ අතින් අල්ලගෙන එක දිගට එක වේගෙන් ගෙනල්ලා ගොඩින්ම තිබ්බා. අර පුජ්‍යලයා ලෑලි කෑල්ලෙන් පැදගෙන ගොඩට එනකොට මොහු ගොඩට ඇවිල්ලා. අර පුජ්‍යලයා අහනවා කොහොමද ආවේ? මොහු කියනවා ආපු විදිහ නම් මම දන්නේ නෑ. කොහොම වෙතත් මං හරිම පහසුවෙන් ගොඩට ආවා කියලා. අන්න ඒ වෙලාවේ තමයි අර ඔහු ගොඩගත්ත දෙව්දුව කතා කරන්නේ. ඒ අදෘශ්‍යමාන විඳගෙන කතා කරලා කියනවා මම තමයි ඔබ ගොඩගත්තේ. ඔබ දන්නවද මම කවුද කියලා? මම තමයි මේ සාගරයට අධිපති මණිමේකලා දෙව්දුව. මණිමේකලා දෙව්දුව මමයි. සඳහන් කළා මට පැවරුණා නම් මේ සාගරය තුල යම් කාර්යයක් මං ඒ කාර්යය අකුරටම ඉෂ්ට කළා. එතන මොකක්ද මණිමේකලාවට පැවරිලා තියෙන කාර්යය? ඇයම කියනවා ඇයට පැවරිලා තියෙන කාර්යය ප්‍රධාන වශයෙන්ම බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සංඝුන් සරණ යාම කියන මෙන්න මේ කාරණා තුන යම් කෙනෙක් ළඟ තියෙනවා නම් කළගුණ දන්නා බව යම් කෙනෙක් ළඟ තියෙනවා නම්
අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රිය යම් කෙනෙක් ළඟ තියෙනවා නම්, අනුන් හෙලා නොදකින චේතනාවක්, මනාව රැක ගන්නා ලද සීලයක් යම් කෙනෙක් ළඟ තියෙනවද? අන්න ඒවන් අය මනාව කළගුණ දන්න අය. පින්නතුනි, දිව්‍යාංගනාව සඳහන් කරනවා මේ තමයි කළගුණ දන්න අය. කළගුණ දන්න පුද්ගලයා මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ කරුණු පැහැදිලි කරලා දුන්නාම අර මණිමේකලා දෙවඟන විසින් ගොඩට එක් කරගෙන ආපු පුරුෂයා දෙව්දුවට කතා කරලා අහනවා, දෙව්දුවණියනි, සැක දුරු කරගන්නයි මේ කාරණාව අහන්නේ. ඔව් අහනවා, ඔබ විසින් සඳහන් කළා මෙන්න මේ වාගේ අය තමයි සාගරයට වැටුනොත් බේරන්නේ කියලා. දෙව්දුවණියනි, ඔබ විසින් මාව බේරගත්තා. නමුත් ඔබ කියන විදිහේ කිසිම ගුණයක් මම ගාව තිබුණේ නැහැ. මං දන් දෙන්නේ නැහැ. මං මෛත්‍රී කරන්නේ නැහැ. මං නැති බැරි අයට උදව් කරන්නේ නැහැ. මෙන්න මේ වාගේ කිසිම ගුණයක් නැහැ මං ගාව. කරපු කාලයක්වත් මතක නැහැ. එහෙව් මම බේරගත්තේ ඇයි කියලා. එතකොට අර දෙව්දුව සඳහන් කරනවා, ඔබ හිතාගෙන ඉන්නේ ඔබ යහපතක් කළේ නැහැ කියලාද? ඇයි ඔබට මතකද? එදා කැලෑ වෙනකොට බුලත් ටිකක් ඉල්ලගත්තේ කහවණු දීලා. නැවත කාලාන්තරයකින් ඔහු ඔබට ආයි හම්බ වුණා. ආන්ගේ හම්බ වෙච්ච පුද්ගලයාට ඔබ විසින් මහා උපකාරයක් කළා මතකද? නැවත සඳහන් කරනවා, ඔබට මතකද? ඔබට උපකාර කරපු මේ පුද්ගලයා එදා සාගරයේදී නැව් පෙරලිලා පීනගෙන එන ඔබට හම්බ වුණාද කියලා ඇහුවා. ඒතර සඳහන් කළා, එහෙමයි ස්වාමීනි, මම මගේ පපුවට තියාගෙන හිටපු පුවරුකඩ ඔහුට දුන්නා පහසුවෙන් ටිකක් ඉන්න කියලා. නමුත් ඔහු මම දාලා ආවා. මණිමේකලා දෙව්දුව කියනවා, මරණයෙන් බේරෙන්න ඔබට තිබිච්ච දනුකඩේ තම ඥාතියාගේ නැත්නම් තම යහළුවාගේ වෙහෙස නිවා ගන්න දන් දුන්න ඔබ දෙවියන්ගේ ප්‍රශංසාවට භාජනය වෙන කෙනෙක්. දෙවියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙන කෙනෙක්. මේ සියලු ගුණ සැලකීම් එදා උඹට බුලත් ටික දුන්න නිසා නේද? එහෙනම් ස්වල්ප වූ ගුණය සම්බන්ධයෙන් ඔබ ඒක අමතක කරන්නේ නැති කෙනෙක්. ස්වල්ප ගුණයටත් සලකන කෙනෙක්. ඔබ වාගේ ශ්‍රේෂ්ඨයෙකුට තව බොහෝ සැලකිය යුතුයි කියලා කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. එතකොට පින්නතනේ අපිට මේකෙන් කියනවා මේ මහා සාගරය ආරක්ෂා කරන දෙවිවරු ඉන්නවා. ඒ වගේ මේ දෙවිවරුන්ට නියෝග ලැබිලා තියෙනවා